ලාංකික තරුණ තරුණියන් බොහෝ දෙනෙකු අද ජපානයේ රැකියාවක් කිරීමට සිහින දකිමින් සිටිනවා. ජපානයේ රැකියාවක් කිරීමට කැමති ඔබ සඳහා ජපානයට යන්න පුළුවන් පෞද්ගලික විදේශ රැකියා නියෝජිත ආයතන කිහිපයක් පිළිබඳව අද මම ඔබව දැනුවත් කරනවා. එම නිසා මේ වීඩියෝවේ අවසානයේ වන තෙක් රැඳී සිටින්න. ජපානයට යන්න පුළුවන් ප්‍රධාන වීසා කැටගරි එකක් තමයි SSW වීසා කියලා කියන්නේ. මෙහි තේරුම තමයි Specified Skilled Worker කියලා කියන්නේ. මෙමගින් අදහස් වෙන්නේ අදාළ රැකියාවට නිපුණතා සහිත පුද්ගලයන් තෝරා ගැනීමයි. ජපානයට යාම ඔබ හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඔබට ජපන් භාෂා දැනුම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ඔබ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය අනිවාර්යයෙන්ම සමත් විය යුතුයි. අවම වශයෙන් JLPT N4 විභාගය හෝ JFT විභාගය ඔබ සමත් විය යුතුයි. මේ සඳහා වයස අවුරුදු 18ත් 35ත් අතර පුද්ගලයන්ට අයදුම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි කිහිපයක් දැනටමත් ජපන් රැකියා සඳහා බොහෝ තරුණ තරුණියන් පිටත් කර තිබෙනවා. ඒ රැකියා ඒජන්සි මම පහතින් ඔයාලට දක්වන්නම්. ඒ අනුව ඔබට ඉහතින් දක්වා තිබූ ඕනෑම ඒජන්සියක් සම්බන්ධ කරගෙන ජපන් රැකියා සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. එහිදී පහත ක්ෂේත්‍රයන් වල රැකියා අවස්ථාවන් වලට ඔබට ඉල්ලුම් කරන්න පුළුවන්. එහිදී ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, ගුවන් තොටුපළ භූමි මෙහෙයුම් අංශය, රියදුරු රැකියා, දීවර කර්මාන්තය, සාත්තු සේවක, ඉදිකිරීම් අංශය, මෝටර් රථ කාර්මික අංශය, නිෂ්පාදන අංශය වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා පුරප්පාඩු පවතිනවා. ජපානය කියලා කියන්නේ මිලියනයකට අධික ශ්‍රමිකයන්ගේ හිඟතාවයක් පවතින රටක්. එම නිසා ලංකාව වැනි රටවල් වලට එහිදී විශේෂත්වයක් හිමිවනවා. මෙයට ප්‍රධානතම හේතුව තමයි ජපානයේ ඉතා ශ්‍රීග්‍රයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහනය. ඒ වගේම ඔවුන්ගේ තරුණ පිරිස් කම්කරු රැකියා කිරීමට දක්වන දැඩි අප්‍රසාදය මෙයට හේතුවක් වනවා. වර්තමාන රජය යටතේ අලුතින් විදුලි කාර්මික පුරප්පාඩු රැසක් සඳහා ජපානය සමග අලුතින් ගිවිසුම් ගත වුණා. ඒවාටද ඔබට අයදුම් කරන්න පුළුවන්. ජපානයේ SSW වීසා යටතේ රැකියාවට යන ඔබ සඳහා එහිදී හිමිවන වැටුප් ගැන සඳහන් කරනවා නම් රුපියල් ලක්ෂ 2 සිට 6 දක්වා පරාසයක විහිදුණු වැටුපක් ලබා ගන්න පුළුවන්. මේ ඔබ කරන රැකියාව සහ පළපුරුද්ද අනුව වැඩි හෝ අඩු වන්නට පුළුවන්. බොහෝ රැකියාවල නවාතැන් පහසුකම් හිමිවන අතර ආහාර හිමිවන්නේ නැහැ. නමුත් ආහාර සහ නවාතැන් දෙකම හිමිවන ස්ථානද පවතිනවා. ඔබට මෙහිදී අවුරුදු 3ක් සඳහා වීසා ලබා ගන්න පුළුවන්. ඒ වගේම එය නැවත අලුත් කරගන්නත් පුළුවන්. ඒ අනුව ඔබට සුදුසුකම් සපුරන්නේ නම් මම ඉහතින් සඳහන් කරපු ඒජන්සි තුලින් ඉල්ලුම් කර ජපානයේ රැකියාවක් ලබා ගන්න පුළුවන්. මෙහිදී ඒජන්සි තෝරා ගැනීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු වෙනවා. ඔබත් ජපානයේ රැකියාවක් සොයා ගැනීමට උනන්දුවෙන් සිටි අයෙක් නම් අද වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉදිරියේදීත් මෙවැනි වටිනා වැදගත් වීඩියෝ නරඹන්න අපගේ ලෝක සංචාරකයා YouTube නාලිකාව subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. සුබ දවසක්.